YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි යන්නේ කොයිද කියලා මම හිතන්නේ දැන්ටමත් ඔයාලා දන්නවා. මේ නම් ඉන්නේ වෑන් එක ඇතුලේ. පවුලේ හැමෝමත් එක්ක තමයි යන්නේ. ඉතින් ගොඩ කාලෙකින් තමයි අපි ගෙදර කට්ටිය එකතුලා ට්‍රිප් එකක් යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මොකද වෙන්නේ ඒ දේවල්. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ වෑන් එකේ ගත්ත පොඩි ක්ලිප් ටිකක්. ප්‍රශ්න දවස්වල ගිය නිසා ඇත්තටම ලොකු සීතලක් තිබෙන්නේ. ඒ වුණාට හවස් වෙන්න පොඩ්ඩ සීතල එන ගමන් තිබුණා. හැබැයි ඒ ලස්සනට පේන කොළ පාට පරිසරය ඇස් දෙකට ඔළුවට මාරම නිදහසක් දැනුණා. ඇත්තටම මේ vlog එක කරන්නේ ටික දවසකට පස්සේ. ඒ වෙද්දි ඇත්තටම ගොඩක් කොළඹට වහිනවා. මේ කාලේ වහින කාලේ ගියත් නම් ඇත්තටම හොඳයි. ඒ වුණාට රස්නේ පොට්ටක් අඩු වෙනත් එක තමයි අපි ගියේ. ඉතින් විස්තර කියනවා නම් ඔයාලට අපි ඉන්න ගෙයක් ගත්තා. ඒ ගෙදර රූම් එකක් 6000ක් වුණා සීසන් කාලේ ගිය නිසා පොටක් ගණන් වැඩි. ඊට පස්සේ යනවා නම් ගණන් අඩුයි. ඉතින් අපි ගෙදරත් බලමු. එතකන් ඔයාලා මාත් එක්ක මේ vlog එකේ දිගටම රැඳිලා ඉන්න. වෙලාවත් යනවා එක්කම අපි ටවුන් එකටත් ලං වුණා. මේ ඉන්නේ අපි නුවර ඇවිල්ලා ටවුන් එකේ. අපි හිටපු ගෙදර අපි තිබ්බ කිචන් එක තිබ්බ රූම් 3ක් තිබ්බ. සාලෙත් එක්ක තමයි අපිට රූම් එක 6000කට දෙනවා කිව්වේ. ඉතින් අපි මුළු ගෙදරම 15000කට ගන්න සිල් කරගත්තා. ඉතින් ඔයාලා යනවා නම් කලින් බුක් කරලා යන්න. ඒක ඔයාලට ලේසි. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත ගෙදර. මම ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැම්මා. ඉතින් ඔයාලට අයිඩියා එකක් ගන්න නොරෙලි යනවා නම් හොයා ගන්න පුළුවන් දේවල්. ඔයාලට ඉතින් මේ ගෙදර ගන්නත් පුළුවන්. ඔයාලට නම්බර් එක ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම නම්බර් එක අනිවාර්යෙන් දාන්නම්. ඉතින් මේ අපි නොරෙලි දවස් 3ක් විතර ඉන්නවා. ඒකේ ඉස්සරහ vlog එක බලන්න අනිවාර්යෙන්. රැඳිලා ඉන්න මාත් එක්ක වීඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බයි.